මේ තියෙන්නේ මම පැය 4ක් විතර පෙගෙන තිබ්බ කඩල පරිප් එක. මම මේක දෙපාරක් විතර සෝදලා වතුර ටික අයින් කරගෙන එන්න. මේ තියෙන්නේ මම වතුර අයින් කරගත්ත කඩල පරිප්පු ටික. මම මෙතන කඩල පරිප්පු ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. වඩේක හදන්න මම අරගෙන තියෙනවා ලොකු බීලුණු ගෙඩියක් මේ විදිහට පොඩිවට කපලා අරන් තියෙනවා. මේ තියෙන කරපිංචා. මේ තියෙන අවම මිරිස් කරල් 7ක් විතර මම චූටියට කපලා අරන් තියෙනවා. මේ තියෙන සූදුරු තේ හැන්දක් අරන් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන වියලි මිරිස් කරල් 5ක් 6ක් විතර වගේ මේ විදිහට පොඩිවට කඩලා අරන් තියෙනවා. ලුණු අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු වඩේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ වාදනයේට කඩල පරිප්පු ටිකක් අයින් කරන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ බ්ලෙන්ඩර් ජායකට ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට. මම මේකට එකතු කරනවා අපි කපාගත්ත වියලි මිරිස් ටික. ඊට පස්සේ සූදුරු ටික. ඊට පස්සේ මම ලුණු තේ හැන්දකුත් මේකට එකතු කරනවා. මම මේක බ්ලෙන්ඩ් කරගන්න ලෑස්ති. මම මුලින් දාපු ටික අයින් කරන්නේ නැහැ. මේකටම දාලා තමයි ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරගන්නේ. මොකද ගොඩාක් හොඳට පිටි වෙන්න මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම හොඳින් බ්ලෙන්ඩ් කරගත්ත කඩල පරිප්පු ටික. මම ගොඩාක් පොඩි වෙන්න මේවා බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. සූදුරු එහෙම දාපු හින්දා හරි සෝලයි මේ මිශ්‍රණය. ඊට පස්සේ මම අයින් කරගත්ත කඩල පරිප්පු ටික මේකෙන් මේ විදිහට දානවා. ඊට පස්සේ මේකත් හොඳින් මික්ස් කරගන්න ඕනේ. ග්‍රෑම් 10ක් 15ක් විතර තමයි මම ඉතුරු කරගත්තේ. ඒකට මම එකතු කරගන්නවා කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ කරපිංචා. ඊට පස්සේ අමු මිරිස්. උණුනම් පොඩ්ඩක් බලලා තමයි පස්සේ දාගන්නේ. මේ විදිහට හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඔයාලා කඩල පරිප්පු බ්ලෙන්ඩ් කරගන්නකොට වතුර ගතිය නැති වෙන්නම අයින් කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. නැත්තම් පොඩ්ඩක් වතුර ගතිය හිටින්න පුළුවන්. මෙන්න මේ ගානට පදම එන්න ඕනේ. මේ බලන්න. අතේ හොඳට වඩේක තුනී කරගන්න පුළුවන්. මේ විදිහට වතුර චුට්ටක් අතේ ගාලා මෙන්න මේ විදිහට තුනී කරගන්න පුළුවන් විදිහට තමයි මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේ බලන්න. ගලව ගන්න පුළුවන්. හොඳට තුනී කරගන්න පුළුවන්. අපි දැන් ලස්සනට වඩේ ටික හදාගමු. මෙන්න මේ ගානට දැන් වඩේ ටික බෙදගමු. ඇඟිල්ලෙන්ම තමයි මේක ලස්සනට තුනී කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ගොඩාක් මහතර ගන්න එපා. එහෙම වුණොත් මැද අමු වෙන්න පුළුවන්. මේ විදිහට. හොඳට දෙපැත්ත දාලා රන්වන් පාට වෙන්න බෙද ගන්න ඕනේ. මෙන්න මේ වගේ. තවත් ටික වෙලාවක් තියන්න ඕනේ. අපි මුලින්ම දාපු වඩේ ටික දැන් බෙදලා තියෙන්නේ. මේ බලන්න මෙන්න මේ ගානට රන්වන් පාට වෙන්න බෙදුනට පස්සේ අයින් කරන්න ඕනේ. මේක තවත් ටික වෙලාවක් තියාගන්න ඕනේ. කිඳර ගොඩාක් අඩු කරලා වඩේ බදිනකොට බෙද ගන්න. වඩේ ටිකත් අයින් කරගමු. මම හදාගන්නේ පොඩි වඩේ. ඔයාලට කැමති නම් ටිකක් ලොකුවට මේ වඩේක තුනී කරලා දාගන්න පුළුවන්. තව එකක් ඒ විදිහට හදමු. අනිවාර්යෙන්ම අතේ වතුර පොඩ්ඩක් නම් ගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ.
මෙන්න මේ ගානට එනකොට ලිපෙන් අයින් කර ගන්න ඕනේ. මේ බලන්න රන්වන් පාරට බෙදලා තියෙන්නේ. මේක තවත් විනාඩි දෙකක් විතර තියා ගන්න ඕනේ. මම වඩේ ටික ඔක්කොම හදලා ඉවරයි. මම ඒක කන්න හොඳ චට්නි එකක් හදා ගන්නලා ඇස්ති. මම ඒකට අරන් තියෙන පොල් බෑගයකටත් අඩුවෙන් තමයි මේ ගාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අමු මිරිසුයි පොඩි කොච්චි ටිකකුයි මම හොඳින් සෝදලා අරන් තියෙන්නේ. මේ තියෙන්නේ බී ලුණු ගෙඩියක් පොඩිවට කපලා අරන් තියෙනවා. දෙහි ඕනේ. ලුණු කුඩු ඕනේ. තව මිරිස් කුඩු ටිකක් අපිට අවශ්‍යයි. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම බ්ලෙන්ඩ් එකකට පොල් ටික එකතු කරනවා. මේක ගොඩාක් පොඩි වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ අමු මිරිස් හැරමදි. ඒකයි මම කොච්චි ටිකකුත් එකතු කරේ. කොච්චි ටිකක් එකතු කරා. ඊට පස්සේ ලුණු. ඊට පස්සේ මම එකතු කරනවා ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර. දැන් මම එකතු කරන්නේ මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරනවා. අපි දැන් මේක හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. මේ වගේ හොඳටම පිටි වෙන්න වගේ බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. මේ බලන්න. මේක තමයි වඩේ කන්න හදන ගොඩක්ම රස චට්නි එක. මම මේ විදිහට දෙහි ටිකක් එකතු කරනවා. මම මේක ටෙම්පරාදු කරන්නේ නැහැ. මේ විදිහට තමයි කැමට ගන්න. ඒකයි මම දෙහි එකතු කරේ. මේ ටික හොඳින් මික්ස් කරලා අපි හදාගත්ත වඩේ එකත් එක්ක මේක කන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත වඩේ ටික. හොඳ ලස්සන පාටට තියෙනවා. රසත් ඒ වගේම තියෙනවා. ඔයාලත් නිවාඩු දවසට පුංචි ඇත් එක කන්න මේ වගේම රස වඩේ ටිකක් හදාගන්න. මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න. like එකක් දාලා යාළුවොන් අතර share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.